අයිබන් කියලා පිළිගන්න සියලු දෙනාම අද වීඩියෝ එකට ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද අපි මේකේ බේසික් ප්‍රොඩක්ට් සර්චින් ප්‍රොසෙස් එකේ ප්‍රොසෙස් එක සහ ඒකේ පේජිනේෂන් පාර්ට් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කියලා තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම අපේ වෙබ්සයිට් එක පැත්තට ගිහලා අපි බලමු මේකේ සර්චින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම වෙනකොට ඉන්නේ අපේ වෙබ් එකේ. ඉතින් ගත්තොත් එහෙම ඔයාලට පේනවා මේකේ අපේ හෙඩ එකේ අපි ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා සර්ච් බාර් එක. ඔයගොල්ලන්ට මතක ඇති මීට පෙරත් කතා කළා අපි ගැන. ඉතින් ඒ හෙඩ එකේ throughවත් අපිට සර්ච් කරගැනීමේ හැකියාව ඒත් එක්කම අපේ හීරෝ සෙක්ෂන් එකේ තියෙන සර්ච් බාර් එකෙනුත් සර්ච් කරගැනීමේ හැකියාව අපි මේදී හදාගෙන තියෙනවා. ඉතින් මම මෙතනදී අපේ හෙඩ එක චූස් කරලා මම සර්ච් බේසික් සර්ච් ප්‍රොසෙස් එකට යන්න. ඉතින් මෙතනදී දැන්ට මම ඩිසයින් වගේ එකක් නැත්නම් ඒ වගේ නමක් සර්ච් කරන්න සර්ච් බාර් එකේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි ආවා search products.php question mark එක q කියලා ඒකට සමාන කරගෙන අපි සර්ච් කරගත්ත කීවර්ඩ් එක මෙතනදී දාගෙන තියෙනවා get එකේදී. ඉතින් ඒ විදිහට අපේ මේ බේසික් සර්ච් ප්‍රොසෙස් එකේදී අපි මෙතන සර්ච් කරපු කී නේම් එකට අදාළ විදිහට මේ දැනට තියෙන ප්‍රොඩක්ට් එකක් අපි මෙතන තැවිලා තියෙනවා. ඉතින් මේක අයින් කරගෙන blank search එකක් කරගත්තොත් වර පුළුවන් බලා ගන්න. දැනට අපේ database එක නැත්නම් sellers ලා ඇඩ් කරලා තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් ටික බලා ගන්න පුළුවන්කම තියෙන active තත්ත්වයේ තියෙන. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් pagination part එක දැනට මේ වෙනකොට මෙතනදී 7 skills found කියලා ඇවිල්ලා තියෙනවා. දැනට skills 7ක් තමයි found කරගෙන තියෙන්නේ මේ skills හැටියට තියෙන. ඉතින් ඒ skills හැටියට තියෙන අපි මෙතනදී try කරමු. keyword search කරලා මේ skill එක කොහොමද එන්නේ කියලා. ඉතින් මෙතනදී මම unique එකක් හැටියට මෙතන 1 2 3 කියලා ගත්තා. ඉතින් මම මේ 1 2 3 කියන එක මෙතන search bar එකේ search කරගෙන බලන්න. එතකොට බලා ගන්න පුළුවන් මේ digital art 1 2 3 කියන ඒ skill එක pop up වුණා. ඒත් එක්කම one skill found for 1 2 3 කියන keyword එකත් එතන පෙන්නනවා. ඒත් එක මෙතනින් එහාට ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතනදී search result එක දෙක තුනක් වගේ එන්න තියෙන keyword එකක් use කරලා මම search එකක් කරගන්නවා. ඉතින් development කියලා අපි search කරගමු. ඉතින් එතනදී development කියලා search කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්නවා 2 skills found for development කියලා එතන keyword එක ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපේ search කරපු keyword එක මෙතන search bar එකේ පෙන්නනවා search කරපු එකක් හැටියට. ඒත් එක්කම මෙතනදී අපිට ඇවිල්ලා තියෙනවා development කියන keyword එක තියෙන skill දෙකක් මෙතනදී ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි අපේ දැනට basic search part එක අපේ process එක වෙන්නේ. මේ විදිහට තමයි user search කරගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් අපි මේ design එක ගැන අපි මීට පෙර කතා කළා. ඉතින් අපි එහෙනම් යමු coding part එකට ගිහලා අපි මේක program එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා බලමු. මම මේ වෙනකොට ඉන්නේ අපේ visual code එකේදී. ඉතින් ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන්කම තියෙනවා මම මෙතනදී search product.php කියන අපේ ෆයිල් එකේ ඉන්නේ. ඉතින් අපි කතා කරගෙන යමු code එක ගැන. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා PHP tag එකක් ඇතුලේ මම මෙතනදී අපේ session එක තියෙනවද කියලා බලනවා. ඉතින් session එක set වෙලා නැත්නම් session එක start කරගෙන තියෙනවා මුලින්ම. ඊට පස්සේ අපි මෙතනදී requirements කරගෙන තියෙනවා අපේ database connection එක. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට මතක ඇති මේ සුපුරුදු විදිහට අපි මෙතනදී session එක check කරගෙන තියෙන login වෙන. ඊට පස්සේ අපි මෙතනදී ඒක out check එක through අපි එතනත් පොඩි authentication part එකක් කරගෙන තියෙනවා. ඊට පස්සේ session id through අපි මෙතනදී ඒ value ටික assign කරගෙන තියෙනවා. logged in the user or the user id එකද set වෙලා තියෙනවා. ඒත් එක අපි මෙතනදී ඊට පස්සේ require කරගෙන තියෙනවා අපේ head එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලැබෙනවා search and pagination variable ටික අපි මෙතනදී හදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී ඒ ගැන කතා කරලා ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතන search query කියලා අපි මෙතන හදාගෙන තියෙන variable එකක් එක්ක. ඊට පස්සේ ඒකට අපි බලනවා මෙතන set වෙලා තියෙන කියලා queue එක get එකේදී set වෙලා තියෙන. එහෙම set වෙලා තියෙනවා නම් trim කරලා අපි මේ get එකේ තියෙන එක අපි අරගන්නවා. එහෙම නැත්නම් null එකක් හැටියට. ඊට පස්සේ අපි මෙතනදී current page කියන එක අපි මෙතනදී check කරගෙන තියෙන variable එකක් හදාගෙන ඉතින් එතනදී set වෙලා තියෙනවද කියලා බලනවා. මේ page කියන එකට අදාළ get එකේදී මොකක් හරි මේ page එකට අදාළ value එකක් තියෙනවද කියලා හදාගෙන අපි මෙතනදී max එකක් අපි add කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී එකට වැඩි value එකක් අපි මෙතන set කරගෙන තියෙන int pal එක හරහා අපි filter කරගෙන
page එකට value එකක් තියෙනවා නම් අපි value එක assign කරගෙන නැත්නම් default value එක හැටියට අපි එක assign කරගෙන තියෙනවා ඊට පස්සේ variable එකක් හදාගෙන අපි තියෙනවා items per page කියලා අපි 6ක් හැටියට මෙතනදී නැත්නම් 6 page 6 items per page හැටියට assign කරගෙන තියෙනවා පල්ලයට આવත ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතනදී දාගෙන තියෙන කමෙන්ට් එක වලට බලා ගන්න පුළුවන් builds search query කියලා. ඉතින් මෙතනදී අපි කරගෙන තියෙන දේ සරලව කිව්වොත් එහෙම අපි මෙතනදී කරගෙන තියෙන variable use කරලා තමයි මෙතනදී query එක හදාගෙන finally execution process එක කරගෙන තියෙන. ඉතින් කතා කරගෙන යමු. එතකොට ඔයගලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම where clause එකක් අපි මෙතනදී හදාගෙන තියෙන $variable කියලා. ඊට පස්සේ එතනදී where.p.status equal to active කියලා අපි මෙතනදී query එක part එක හදාගෙන තියෙන where clause එක කියලා දාගෙන variable ඒක assign කරගෙන තියෙන ඊට පස්සේ params කියලා array එකක් හදාගෙන තියෙනවා ඊට පස්සේ param types කියන එකට දාලා අපි මෙතනදී variable එකක් හදාගෙන null value එකක් දැන්ට assign කරගෙන තියෙනවා ඒත් එක්කම ඊට පස්සේ if statement එකක් ඇතුළතදී මේ search query කියන එක not empty නම් අපි මෙතනදී හදාගෙන තියෙනවට බලා ගන්න පුළුවන් search term කියලා අපි මෙතනදී search query term එක අරගෙන තියෙනවා ඒත් එක්කම where clause එක අපි මෙතනදී equal කරගෙන තියෙනවා ඒකට and එකක් දාගෙන මෙතනදී p.title like or p description like කියලා question mark දෙකක් දාගෙන තියෙනවා අපි මෙතනදී ඒකට අපි value දෙකක් අපි assign කරගන්න. එතකොට මේකට සමාන නැත්නම් මේ title එකට වගේ නැත්නම් මේ description එක වගේ වෙන product table එකේ තියෙනවද කියලා අපි check කරගන්න. ඊට පස්සේ මෙතනදී params වලට බලා ගන්න පුළුවන්. params කියලා දාගෙන search term එක දාගෙන තිනවා $variable search term එක දාගෙන ඊට පස්සේ අපි මෙතනදී search term එකත් අපි එතනදී assign කරගෙන තියෙන ඒත් එක්කම මෙතනදී param types ඇතුලේ search නැත්නම් string නැත්නම් string කියලා අපි මෙතනදී දෙපාරක් අපි මෙතන data type එකේ value එක අපි මෙතනදී mention කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවම බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ get total result count කියලා අපි මෙතනදී හදාගෙන තියෙන query set එකක් එක. ඉතින් මෙතනදී count query කියලා variable එකක් හදාගෙන අපි ඒකට search query එකක් අපි හදාගෙන තිනවා. ඉතින් එතන ඒකට බලා ගන්න පුළුවන් select count කියලා දාගෙන product id එක as total කියලා අරගෙන ඊට පස්සේ from product table p හැටියට අරගෙන මෙතනදී where clause කියලා අපි මෙතන අපේ variable එක දාගෙන තියෙනවා. ඉතින් එතන variable එක ගත්තොත් එහෙම ඔයගලන්ට මතක ඇති අපේ where clause එකේ තියෙච්ච part එක මෙතනට add වෙනවා. එතකොට එතනින් හර ගත්තොත් එහෙම මෙතනදී count result කියලා අපි මෙතනදී ආඩ බලා ගන්න පුළුවන් අර මම මුලදී mention කරපු ඉතින් මෙතනදී search කර ගැනීම කරගන්නවා. එතකොට මෙතන full query එක හැටියට අපි variable එක තමයි assign කරගෙන තියෙන variable එක value එක. එතකොට count query කියන count query එක set කරගෙන අපේ මෙතන param types නැත්නම් parameter types හැටියට මෙතනදී param type set කරගෙන ඊට පස්සේ params වලට අදාළ part එක මෙතන set කරගෙන අපි query එක search කර ගැනීමක් කරගෙන තියෙනවා. ඊට පස්සේ පල්ලයට ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් total products වලට equal කරගෙන මෙතනදී count result කියන එක run වුණා නම් මෙතනදී row එකේ එන count result එකේ තියෙන data ටික set කරලා ඊට පස්සේ මෙතනදී row එකේ තියෙන total value එක කරනවා නැත්නම් 0 හැටියට assign කරගෙන ඊට පස්සේ මෙතනදී total pages කියන එක අපි calculate කරගෙන තියෙනවා. එතනදී cell එක through අපි මෙතනදී total products ප්‍රමාණය අපි මෙතනදී බෙදා ගන්නවා items per page එක through. ඒතකොට ඔයගොල්ලන්ට මතකද අපි කලින් items per page එක හැටියට 6 assign කරගත්තා. එතකොට total product amount එක අපි මෙතනදී බෙදා ගන්නවා single page volume එකකින්. එතකොට අපිට පුළුවන් මෙතනදී pages count එක ගන්න. ඊට පස්සේ මෙතන අපි pagination එකට part එකට අදාළ offset එක අපි මෙතනදී හදාගෙන තියෙනවාට බලා ගන්න පුළුවන්. එතනින් පල්ලෙහාට આવොත් එහෙනම් අපිට කතා කරන්න පුළුවන් කලින් විදිහම තමයි මෙතනදී product එක fetch කරගන්න අදාළව අපි මෙතනදී query එක හදාගෙන තියෙන fully එතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් pagination එකට අදාළ අපි offset එකට value එක ඒත් එක්කම අපේ limitation වලට අදාළව ඒත් එක්කම මෙතනදී left join අපි ඒත් එක්කම left join ඒ ටික use කරගෙන where clause එකත් අපි මෙතනදී add කරගෙන මේ විදිහට අපි search query එක හදාගෙන තියෙනවා. ඉතින් පල්ලෙහාට આવත ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදීත් අපි params කියලා array එකට අපි මෙතනදී items per page කියන එක assign කරගෙන ඒත් එක්කම offset එකත් params කියන එකට assign කරගෙන ඉව කරගෙන තියෙනවා. ඒත් එක්කම params type හැටියට මෙතනදී integer කියලා අපි මෙතනදී ඒ ටික සමාන කරගෙන ඉව කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. නැත්තම් මෙතනදී අපි parameter types කියන එකට අපි මෙතනදී මේ value එක අපි concat කරගෙන තියෙනවා.
එතනි පල්ලයට આવොත් එහෙම අර කලින් විදිහටම අපි මෙතනදී database search query එක run කරගෙන තියෙනවා. එතනදී query එක type කිරීම තොරව අපි මෙතනදී කලින් හදාගත්ත full query එක value එකක් හැටියට අපි variable එකට assign කරගෙන ඒ variable එක අපි මෙතන present කරගෙන තියෙනවා. ඊට පස්සේ param types වලට අදාළ අපි අර concat කරගත්ත value එකත් එක්ක මේ value එක ඒත් එක්කම params type වලටත් අපි මෙතනදී ඒ part එක හදාගෙන තියෙනවා. ඒ array එකට අදාළ value එක අපි මෙතනදී මේ assign කරගෙන මෙතනදී ඒකට add කරගෙන ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතනදී මේ product කියලා array එකක් හදාගෙන තියෙන. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ if statement එක ඇතුළතදී කලින් මතක ඇති අපි කලින් කෝඩ් වල මේ ගැන කතා කළා. ඉතින් product result කියන එක run වුණා නම් මෙතනදී අපි බලනවා number of බිඳුවට වැඩිද කියලා. බිඳුවට වැඩි නම් අපි මෙතනදී while loop එකට එනවා. while එකකට ආවිලා අපි මෙතනදී $product වලට equal කරගන්නවා මේ fetch සොක් කරගන්නවා මෙතනදී product result කියන data ටික. ඊට පස්සේ product එකෙන් fetch සොක් කරගත්ත data ටික අපි මෙතනදී products කියන array එකට assign කරගන්නවා මෙතනදී. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒක loop එකේ ලස්සනට ඒ fetch සොක් කරගන්න විදිහට ඒ data ටික assign වෙනවා මේ විදිහට. ඒත් එක්කම පල්ලයට આવොත් එහෙනම් අපේ ඊළඟට මේ අපේ watchlist එකට අදාළ backend part එකට අදාළ core අපි මෙතන හදාගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙනම් ඔයගොල්ලන්ට මතක ඇති අපි design එක මෙතනදී start වෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් වීඩියෝ එකේ මේ designing part එක ගැන කතා කළා. ඉතින් එතනදී ඔයගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් ඇති දැන්ට find your perfect skill කියලා එතන උඩ අපේ banner part එක එකට අදාළ part එක ඒත් එක්කම search box එකට අදාළ form එක අපි මෙතනදී create කරගෙන එතනදී method එක get හැටියට දාගෙන action එක search products.php කියලා assign කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතනදී input එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් value එක හැටියට අපි මෙතනදී echo කරගෙන තියෙනවා search query කියන එක. ඊට පස්සේ එතනින් පල්ලෙහාට આવොත් එහෙම අපේ button එක submit type එක හැටියට අපි මෙතනදී add කරගෙන තියෙනවා. පල්ලෙහාට આવොත් එහෙම result counter කියලා අපි මෙතනදී හදාගෙන තියෙනවා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අර search වෙන amount ප්‍රමාණය නැත්නම් ඒ එන result ප්‍රමාණය මෙතනදී show up වෙන අපි හදාගෙන තිබ්බ part එක ගන්න මතක ඇති. ඒ search කරන product එක නැත්නම් ඒ keyword එකෙන් keyword එකට එන result set එක එතනදී ඒ number of products ප්‍රමාණය එක්ක වුණා එතනදී. ඉතින් මෙතනදී ගත්තොත් අපි PHP tag දෙකක් අතර if එකක් දාගෙන තියෙන. එතනදී total products ප්‍රමාණය බිඳුවකට වැඩි නම් මෙතනදී පල්ලෙහාට එනවා. echo කරගන්න span එක ඇතුළේදී class එකක් දාගෙන තියෙන font bold කියලා. එතනදී total products amount එක දාගෙන තියෙන amount එක දාගෙන අපි මෙතනදී බලනවා එකට සමානද කියලා. එකට සමාන නම් skill එකක් skill කියලා අපි එතන keyword එක add කරගන්නවා. නැත්නම් skills කියලා දාගෙන found කියන keyword එකත් එක්ක අපි මෙතනදී if search query කියන එක not empty නම් අපි echo කරගන්නවා මෙතනදී search query එකට part එක මෙතනදී එතන double quote ඇතුලේ තමයි අපි ඒක මේ show up කළේ. එතකොට මෙතනදී එන total product volume එක එකට සමාන නැහැ. ඒ කියන්නේ single skill එක ගන්න එන්නේ එතකොට singular form එකෙන් එන්නේ. ඉතින් එතනදී singular form එකෙන් එතන හදා ගන්න ඕන නිසා අපි මෙතන skill කියන එක දාගෙන තියෙනවා. නැත්තම් එකට වඩා වැඩි නම් මෙතනදී එකට සමාන නොවෙනවා කියන්නේ එකට වඩා වැඩි වෙනවනේ අනිවාර්යෙන්. එතනදී skills කියන එක අපි මෙතනදී represent කරගෙන නැත්තම් එතකොට if එකෙන් represent කරගෙන එතනදී මාරු කරගන්න skills හැටියට ඊට පස්සේ ඒ විදිහට මෙතනදී search query එකත් double quote ඇතුලේ පෙන්නනවා. කොමින් හරි මෙතන ඒ එන result set එක බිඳුවට වඩා වැඩි නැත්නම් ඒ කියන්නේ බිඳුවට වඩා බිඳුවට සමාන හෝ බිඳුවට අඩු නම් no result found කියලා මෙතන echo කරගන්නවා. ඉතින් අපි ඒක අන්තිමට බලමු මේක කොහොමද එන්නේ කියලා result එක. ඊට පස්සේ පල්ලයට આવොත් එහම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඒ section එක ඉවර වෙනවා. අපේ search header part එකට අදාළ section එක. ඊට පස්සේ අපි මෙතන result section එකට එනවා. ඉතින් අපි මේ design part එක ගැන කලින් කතා කරලා කියලා මම mention කළා. ඉතින් මෙතනදී අපි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් section එක පටන් ගන්න මුලින්ම පටන් ගත්තාම section එක define කළාන් පස්සේ අපි මෙතන if එකක් ඇතුලේ මෙතනදී count එකක් through අපි බලනවා මෙතන product ප්‍රමාණය තියෙනවද product ප්‍රමාණය බිඳුවකට වැඩිද කියලා. බිඳුවකට වැඩි නම් විතරක් අපි මෙතනදී මේ div එක නැත්තම් අපේ designing part එකට අපි එනවා. එතනදී ගත්තොත් එහෙම අපි මෙතන layouting කරගැනීමේ පහසුව සඳහා ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් මෙන්ෂන් කළා මේක ඩිසයිනින් කර අපේ ඩිසයින් පාර්ට් එක ගැන කතා කරද්දී ක්ලාසස් වල අපි මෙතන grid එක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ grid calls 1 ඒ විතර අපි මේක responsively හදාගන්න අවශ්‍ය නිසා layouting වලට දාලා classes set එක හදාගෙන div එක හදාගෙන ඊට පස්සේ අපි මෙතනදී if tag එක php tag දෙයක් අපේ ඇතුලේ මෙතන for each එකක් අපි හදාගෙන තියෙනවා. එතකොට for each එකේදී මෙතනදී products as product කියලා අපි අරගෙන මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී අපි
රේටින් එක අනුව මෙතන හදාගෙන තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම ප්‍රොඩක්ට් එකේ ඇවරේජ් මෙතනදී අපි රේටින් කියලා වේරියබල් එකක් හදාගෙන තියෙනවා. ඒත් එක්ක මෙතනදී ප්‍රොඩක්ට් එකේ ඇවරේජ් රේටින් එක බිඳුවට වැඩිද කියලා බලාගෙන තියෙනවා. එහෙමනම් ඒක රවුන්ඩ් කරලා එතන පෙන්නන්න, නැත්තම් නිව් කියලා පෙන්නන්න අපි හදාගෙන තියෙනවා. ඉතින් අපි මේ ඩිසයින් පාර්ට් එක අපි අන්තිමට ඩිමෝ කරලා බලමු මේක කොහොමද පෙන්නන්නේ කියලා. ඒතකොට අයිඩියා එකක් තියෙනවා. ඊළඟට අපි මෙතන ප්‍රොඩක්ට් කාඩ් එකට අදාළ පාර්ට් එකට එනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් කාඩ් එකට අදාළ පාර්ට් එකේදී ඔයගොල්ලන්ට දැන් අපේ ඩිසයිනින් පාර්ට් එක කරාම මතක ඇති මෙතනදී තියෙන රිකරින් ඩිසයින් එකක්. එතකොට ඒ එන අපි කලින් ෆෙච් කරගන්න ඩිසයින් ඒ ඩේටා ටික අපි මෙතනදී රිකවර් කරනවා මේ සේම් ඩිසයින් නැත්තම් මේ කාඩ් එකෙන් රිකවර් කර ගැනීමත් මෙතනදී කරන්නේ. ඉතින් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි මෙතනදී ප්‍රොඩක්ට් view එක නැත්තම් මේකේ සිංගල් page view එකට යන්න අවශ්‍ය විදිහට href එක හදාගෙන තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක ක්ලික් කරාම පස්සේ ඉතින් ඒකට අදාළව අපි මෙතනදී ප්‍රොඩක්ට් id එක එක්කෝ කරගෙන තිනවා. ඒත් එක්කම area label එක හැටියට අපි මෙතනදී ප්‍රොඩක්ට් title එක හදාගෙන තියෙන anchor tag දෙකක් ඇතුළේ. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් එකේ image එකට අදාළ part එක මෙතනදී හදාගෙන තියෙනවා. ගත්තොත් if tag දෙකක් ඇතුළේ අපි බලනවා මෙතනදී ප්‍රොඩක්ට් එකේ image url කියලා එකක් තියෙනවා. image url කියලා එකක් තියෙනවා නම් මේ image එකේ src tag දෙක ඇතුළේ අපි කෝ කරගන්නවා අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන image url එක. ඊට පස්සේ අපි එතනින් පල්ලෙහාට આવොත් එහෙම ඒ කියන්නේ එහෙම එකක් නැත්තම් අපි මෙතනදී svg එකක් අපි user ට display කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී endif කරගෙන තිනවට බලා ගන්න පුළුවන්. පල්ලෙහාට આવොත් එහෙම අපි මෙතනදී කෝ කරගෙන තියෙන ප්‍රොඩක්ට් එකේ level එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එකේ දැනට තියෙන level එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී beginner ද නැත්තම් අපේ levels තුනක් තිබ්බ ඔයගොල්ලන්ට මතකද? beginner advanced intermediate හැටියට. ඉතින් ඒ level එක අපි මෙතනදී product එකට අදාළ වශයෙන් එක්කෝ කරගෙන ඊට පස්සේ අපි මෙතනදී පල්ලෙහාට ආවම මෙතන check කරගෙන තියෙනවා මේක මෙතනදී if එකක් ඇතුලේ අපි මෙතන අපේ මේ watch list එකට අදාළ part එක අපි මෙතනදී හදාගෙන තියෙනවා. එතකොට user ගේ අර favorite නැත්නම් watch list එකට අදාළ ඒ කියන්නේ user ට මෙතනදී search panel එකේම මේක watch list එකට add කරගන්න අවශ්‍ය coding backend part එක තමයි මෙතනදී අපි code කරගෙන තියෙන්නේ. අපි ඉස්සරහට මේ code එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට user ට හැකියාව තියෙනවා ඒ basic search එකෙන්ම එන result card set එකෙන්ම user ට එවලෙම watch list එකට නැත්නම් wish list එකට add කරගන්න අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. කොවින් හරි අපි මෙතනදී මේ start කරපු if එකත් අපි මෙතනදී end if කරගෙන තියෙන. එතනින් පල්ලෙහාට આવොත් එහෙම අපේ කාඩ් එකේ නැත්නම් මේ ප්‍රොඩක්ට් කාඩ් එකේ කන්ටෙන්ට් එකට අදාළ පාර්ට් එකට අපි දැන් එනවා. ඉතින් එතනදී අපි මෙතනදී આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ anchor tag එක ඇතුලේ seller-ට අදාළ seller name එක අපි මෙතන ප්‍රොඩක්ට් එකෙන් අර එකෝ කරගෙන තිනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම එතනින් පල්ලෙහාට આવොත් එහෙම title එක අපි මෙතන දෙකෝ කරගෙන තිනවා ප්‍රොඩක්ට් එකෙන් අරගෙන ඊට පස්සේ මෙතනදී stats row එක ගත්තොත් එහෙම stats row එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් එකෝ කරගෙන තියෙනවා rating එක. ඊට පස්සේ ගත්තොත් එහෙම interval ඇතුළු අපි මෙතනදී අරගෙන තියෙනවා මෙතනදී review count එක අරගෙන ඒකත් අපි එකෝ කර ගැනීම සිද්ධ කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට අපි ඇතුලේ එතනදී span tag එක ඇතුලේ අපි මෙතනදී එකෝ කරගන්නවා interval එක through product එකේ තියෙන customer count එකත් අපි මෙතනදී එකෝ කර ගැනීම සිද්ධ කරගෙන තියෙනවා. පල්ලෙහාට આવුත් ඔයාලට බලා ගන්න පුළුවන් price and arrow එකට එනවා. අපි එතනදී අපි එකෝ කරගෙන තියෙනවට බලා ගන්න පුළුවන් span tag එක ඇතුළත එකෝ කරගන්න number format එක through number format එකෙන් number format එක කරගෙන product එකේ තියෙන price එක decimal format එක decimal point හැටියට decimal places හැටියට 2 mention කරගෙන තියෙන decimal place දෙකකට ඊට පස්සේ පල්ලෙහාට ආවම පස්සේ අපි මෙතනදී n for each කරගෙන තියෙන. එතකොට මේ අපි start කරපු for each එකේ end එකට අපි මෙතනදී ඇවිල්ලා අපි මේ div එකේ end එකට එනවා. ඊට පස්සේ අපි මෙතන pagination part එකට අදාළ part එකට එනවා. pagination part එකට අපි කතා කරන්න ගමු. pagination part එකේදී මෙතන අපි check කරගෙන තියෙනවට බලා ගන්නවා total pages ප්‍රමාණය එකට වඩා වැඩිද කියලා. ඔකට මතකද අපි page එකේ මුලදී calculation එකක් කරගත්තා. එතනදී මේකේ single page එකේ තිබ්බ product ප්‍රමාණය අපි අරගෙන අපි ඒක divide කරලා ඔකට මතක ඇති. ඒක divide කරගෙන අපි බැලුවා කොච්චර total pages ප්‍රමාණයක් හැදෙනවද කියලා. ඉතින් මෙතනදී check කරගෙන තිනවා pagination code එක ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මෙතනදී check කරගෙන තිනවා මේ total pages කියලා අපි එතන ආපු sum එකෙන් ආපු ඒ නැත්නම් එකල් එකෙන් ආපු
වැලියු එක එකට වඩා වැඩිද කියලා. එකට වඩා වැඩි කියන්නේ අනිවාර්යෙන් මේකෙදි pages එකට වඩා තියෙනවා කියන එක. ඊට පස්සේ ඒ if එක පාස් වුණාන් පස්සේ අපි මෙතනදී පොඩි නැව්යක් ඇතුළේ හදාගෙන තියෙනවා. ඉතින් අපි මේක කලින් හදාගත්ත pagination design වලට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට හදාගෙන තියෙන්නේ. එතනදී ගත්තොත් එහෙම වඩ බලා ගන්න පුළුවන්. එතනදී කතා කරොත් අපි බලමු මෙතනදී ඒ නැව් එක එතකොට එකට වඩා total pages ප්‍රමාණය එකට වඩා වැඩි නම් එතන දැවිලා තියෙනවා. එතනදී ගත්තොත් එහෙම අපි මෙතනදී ෆස්ට් එක නැත්තම් අපේ ෆස්ට් පේජ් එකට fast forward වෙන එකත් previous එකට අදාළ part එකක් මෙතනදී හදාගෙන තියෙනවා. ඉතින් anchor tag එකක් add කරගෙන අපි මෙතනදී element එක දාගෙන තියෙනවා. අපි මෙතනදී ෆස්ට් එක නැත්තම් ෆස්ට් පේජ් එකට එන්න හදාගෙන තියෙනවා. එතනදී අපි මෙතන එකෝ කරගෙන තියෙනවා මේ queue එකට දාලා නැත්නම් අපේ queue එක නැත්නම් කුවර එකට දාලා value එක අපි මෙතන එකෝ කරගෙන තියෙනවා. ඒතකොට search result එක කිසිම වෙනසක් වෙන්නේ නැති වෙන්නේ. ඒත් එක්ක මෙතනදී initial page එක අපි මෙතන page එකේ n එකක් දාගෙන page එකේ value එක 1 හැටියට assign කරගෙන title එක දාගෙන තියෙන first කියලා දාගෙන. ඒතකොට මොකද initial page එක කොහොමත් first එක නිසා. ඒත් එක්ක පල්ලයට આવතවට බලා ගන්න පුළුවන්. previous page එක නැත්තම් දැන් ඉන්න page එකට කලින් page එක හැටියට ගන්න. ඒකට අපි මෙතන ඒත් අපි search query එක උකට බලා ගන්න පුළුවන් common හැටියට අපි මෙතනදී queue එක හැටියට අපි search query එක echo කරගැනීම කරගෙන ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් and page කියලා අපි මෙතන දාගෙන echo කරගන්නවා current page value එක echo කරගෙන ඒකෙන් -1 කරගන්නවා. එතකොට දැන් ඉන්නේ මම දෙවෙනි එක කියන දෙවෙනි එකෙන් එකක් අඩු කරාම පස්සේ පළවෙනි page එක. එතකොට පළවෙනි page එක තමයි previous එක. එතකොට පළවෙනි page එකට යනවා previous එක click කරාම පස්සේ ඔයාව කෙලින්ම යනවා second page එකකින් ඉඳන් first page එකට. ඒක තමයි previous එකේ වෙන්නේ. ඊට පස්සේ අපි යනවා මෙතනදී ආයි PHP tag දෙයක් ඇතුළත ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනදී අපි value ටික අපි define කරගෙන තියෙන start එක සහ end එක. එතනදී start එකට අපි මෙතන max value count එකක් දාගෙන අපි 1 එක හැටියට දාගෙන current page එකක අඩු කරලා rate විදිහට count එක වැටෙන්නත් end එකට දාලා අපි මෙතනදී current page එකෙන් plus වෙවි උඩට යන්න හදාගෙන total page එක තමයි මෙතනදී count එක හැටියට දීලා තියෙන්නේ maximum count එක හැටියට. එතනදී ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් if එකක් අපි දාගෙන මෙතනදී start එක අපි බලනවා එකට වඩා වැඩිද කියලා. එකට වඩා වැඩි නම් අපි anchor tag එකක් ඇතුළට බලා ගන්න පුළුවන් අර විදිහටම search query එකත් include කරගෙන මෙතනදී page එක 1 කියලා දාගෙන අපි first page එක හැටියට මෙතන number 1 එක echo කරගන්නවා. ඒතකොට ඒත් එක්ක මෙතනදී අපි බලනවා මේකේ pages ප්‍රමාණය start එකේ value එක දෙකට වඩා වැඩි නම් අපි මෙතනදී මේ span tag එක ඇතුළේ තියෙන මේ value එක අපි මෙතනදී echo කරගෙන එතනදී display කරගෙන ඒත් එක්කම මෙතනදී ඒ පටන් ගන්න if එක end කරගෙන ඊට පස්සේ අපි මෙතන start එකට දාලා if එකෙත් end එකට එනවා. එතනදී if එක end එකට හම්බස් වලට බලා ගන්න පුළුවන් අපේ start එකෙන් එහාට numbers ටික echo වෙන විදිහට අපි මෙතනදී for loop එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ එතනදී start එකේ value එක සමාන කරගෙන අපි මෙතනදී end එකේ value එකට වඩා අඩු වෙන්නත් ඒත් එක්කම මෙතනදී ඒ ඉන්නේ අපි එතකොට value එක එතකොට start එකට අපි value එක i එක සමාන කරගෙන තියදී i එක වැඩි වෙවි යන්න max count එක හැටියට මෙතනදී end එක දීලා තියෙන end එකේ value එක equal or less than වෙන විදිහට තමයි මෙතනදී validation එක කරගෙන තියෙන්නේ ඒකේ. ඉතින් මෙතනදී anchor tag එකක් දාගෙන තියෙනවා. ඉතින් මේක තමයි අපේ echo වෙන නැත්නම් loop වෙන design එක හැටියට කරන්න වෙන්නේ. එතනදී අපි සුපුරුදු විදිහටම search query එක echo කරගෙන මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් echo කරගන්නේ i එක. නැත්නම් ඒ i කියන value එකට assign වෙන value එක තමයි echo කරගෙන තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපි designing part එකට දාලා පොඩි වෙනස්කමක් කරගෙන තියෙනවා. echo කරගැනීම කරගෙන තියෙනවා. මේ i කියන එක current page එකට සමාන නම් අපි මෙතනදී background එක blue 600 කරන් text එක white කරගෙන තියෙනවා. එහෙම නැත්නම් text එක 700 කරගෙන hover එක bg blue 50 කරගෙන තියෙනවා. ඒතර current page එකේ දැන් ඉන්නකොට යාගේ ඒ ඉන්න current page එකේ විතරක් text එක background එක blue වෙලා text එක white හැටියට වෙනලා පොඩ්ඩක් initiate කරනවා. ඔයා දැන් ඉන්නේ මේ page එක තමයි කියලා user user friendly වෙන විදිහට තමයි ඒක අපි හදාගෙන තියෙන්නේ. එතනදී ගත්තොත් එහෙම අපි මෙතනදී user visible වෙන value එක අපි මෙතනදී echo කරගෙන තිනවට බලා ගන්න පුළුවන් i එක. ඒත් එක්කම අපි මෙතනදී ඒ for loop එක end කරගෙන ඊට පස්සේ අපි යනවා ඊළඟ if එකට. එතනදී අපි බලනවා මේ total pages ප්‍රමාණයට වඩා කියන්නේ දැන් අපි බැලුවේ කලින් එකට වඩා වැඩිද කියලානේ. ඉතින් මෙතනදී බලනවා total pages ප්‍රමාණය එක මේක end එක අඩුද කියලා. ඊට පස්සේ අපි මෙතනදී ආයි if එකක් අතට එනවා. if එකේදී check කරගන්නවා මෙතනදී total pages වලින් එකක් අඩු කරලා ඒකට වඩා end එක අතනට දැන් අඩුද කියලා. ඊට පස්සේ අපි මෙතනදී අර විදිහටම ඒ dot තුන user visible කරගන්නවා. if එක true වුණොත් if එක true වෙලා ඒ කියන්නේ if එක true නැතත් ඊළඟට අපි මෙතනදී
ඇන්කර් ටැග් එකක් ඇතුළත ඔයාලා බලා ගන්න පුළුවන්. ඉනිශියලි අපි මෙතන එකෝ කරගෙන තින කිව් එකට දාලා සර්ච් කුවර ඊට පස්සේ පේජ් එකට දාලා අපි මෙතනදී ටෝටල් පේජස් වැලියු එක කියන්නේ අපේ නිකන් ගත්තොත් එහෙම ෆයිනල් පේජ් එක වැලියු එක හැටියට අපි මෙතනදී දා ගන්න පුළුවන් ටෝටල් පේජස් කවුන්ට් එක. එතකොට ඒක අපි එකෝ කර ගැනීමක් කරගෙන තියෙනවා. ඒත් එක්කම යූසර්ට පේන්නත් අපි මෙතනදී ටෝටල් පේජස් එක හැටියට ටෝටල් පේජස් නැත්නම් අපි ෆයිනල් පේජ් එකේ නම්බර් එක අපි මෙතනදී එකෝ කර ගැනීමක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකේ end එකට එනවා. ඊට පස්සේ ගත්තොත් එහෙනම් අපි ඊළඟ if එකට එනවා. ඒ කියන්නේ අපේ last එක සහ next එක අපේ start එකේදී ඔයගොල්ලෝ මතක ඇති previous එක සහ first එකට අපි ආවා. ඉතින් ඒක වගේම මෙතනදී next එක සහ last එකට අදාළ part එකට එනවා. එතනදී අපි anchor tag දෙක හදාගෙන තියෙන සුපුරුදු විදිහටම search core එක අපි queue එකට design එකෝ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ page එකේ value එක දුවට බලා ගන්න පුළුවන්. current page එකට අපි මෙතනදී ප්ලස් කරලා තියෙනවා 1 කලින් අපි මයිනස් කළේ මේ පාර next එක නිසා අපි මෙතනදී ප්ලස් කරගෙන යනවා. එතකොට user next එක නැත්නම් ඊළඟ page එකෙන් page එකට forward වෙනවා. ඊට පස්සේ ගත්තොත් එimhe අපි මෙතනදී හදාගෙන තියෙනවා එතනදී මෙන්ෂන් කරන අවශ්‍ය මේ anchor tag එකද අපි මෙතනදී මේ අපි මේ symbol එක තමයි use කරගත්තේ. ඊට පස්සේ ගත්තොත් එහෙම ඊළඟ anchor tag එකේදී නැත්නම් ඒ අපේ last කියන එකට දාලා anchor tag එකට ඒ anchor tag එකේ දුවට බලා ගන්න පුළුවන් සුපුරුදු විදිහටම queue එකට අපි search core එක assign කරගෙන pages එකට ගත්තොත් එහෙම මෙතනදී echo කරගන්නවා කෙලින්ම total pages count එක. නැත්නම් අපේ final අපේ total pages කියන count එක අපි echo කරගන්නවා. ඒ කියන්නේ pages ප්‍රමාණයෙන් last page එක තමයි එතකොට ඒ වෙන්නේ. අපි ඒක echo කරගන්නවා page කියන එකට. ඒත් එක්කම අපි මේ symbol දෙකක් use කරගෙන තියෙනවා මෙතනදී user ට ෆයිනල් එක හැටියට යන විදියට anchor tag එකේ user පේන්න anchor tag එකේ clickable වෙන්නත් එකම user ට ඒ symbol දෙක තමයි පේන්නේ. එතකොට last එක හැටියට යන. එතකම අපි මෙතනදී ඒ if එකේ end එකටත් ඇවිල්ලා අපි nav එක end කරගෙන අපි start කරපු මුලින් start කරපු if එකත් අපි මෙතනදී end if කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම else එකේදී අපි මෙතනදී ඒ කියන්නේ pages එකට වඩා වැඩි නැත්නම් අපි මෙතනදී empty state එක තමයි හදාගෙන තියෙනවට බලා ගන්න පුළුවන්. අපි ඒක end if ඊට පස්සේ ඒක හදාගෙන තියෙන else කියලා. එතනදී empty කියන්නේ මෙතන අපි end if කරගෙන තියෙන ඒත් එක්කම මෙතන අපේ values ඒ කියන්නේ මෙතන if එක ගත්තොත් එහෙම ඔයගන්න මතක ඇති අපි මෙතන උඩ මුලින්ම අපි check කරගත්තා මේකේ product count එක අපි calculate කළා නේ. ඉතින් එතන calculation එක කරද්දී බිඳුවකට වැඩි නම් තමයි අපි මේ product list එක නැත්නම් user ට මේක display කරන්නේ UI එකේ. product list එක දැන් බිඳුවකට සමාන හෝ බිඳුවකට සමාන වුණොත් ඒ කියන්නේ product list නැති වුණොත් අපි මෙතනදී empty state එකක් හදාගෙන තියෙනවා. ඒතකොට empty state එකේ design එක තමයි මේ තියෙන්නේ. එතකොට user ට මෙතනදී text එකක් පෙන්නනවා no skills found කියලා. ඊට පස්සේ මෙතනදී අපි paragraph tag එකක් ඇතුලේ දානවා user ට පෙන්නනවා echo කරගන්නවා මේ search query කියන එක not empty නම් මෙතනදී try different keywords or browse all available skills. ඊට පස්සේ ඒක empty නම් අපි මෙතනදී try searching for a skill to get started කියලා වෙන්නනවා. ඊට පස්සේ පල්ලෙහාට આવොත් එහම බලා ගන්න පුළුවන් PHP tag එකක් ඇතුළේදී අපි check කරගෙන තියෙනවා search query කියන එක not empty නම් අපි මෙතනදී මේ clear කියන එක නැත්තම් clear කියලා අපි මෙතනදී anchor tag එකක් හදාගෙන අපි search products.php කියන එක අපි refresh කර ගැනීමක් කරගන්නවා අපේ get එකේ අදාළ attachments මුකුත් නැතුව. ඊට පස්සේ අපි end if එකට ඇවිල්ලා තිනවා. ඒත් එක්කම අපේ main if එකේ end එකට අපි මෙතනදී ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපේ pagination part එක සහ program එකට part එකට අදාළ part එක තමයි අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවරයි. ඉතින් මේ තියෙන අපේ අර ඩිසයිනින් පාර්ට් එක ගන්න මතකද අපි මේක ඩිසයින් පාර්ට් එක කතා කළා. ඉතින් මේ වෙනකොට අපි page generation part එක සහ අපේ recover වෙන card result එක සහ ඒකෙදි ඒ අර texting change වෙන්නේ කොහොමද ඒ part එක ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් final අපි UI experience එක ගන්න යමු demonstration එකක් කරගමු. එතකොට අපි බලමු මේක result set එකක් එන්නේ නැත්නම් design එක එන්නේ කොහොමද ඒ design එක අපි check කරගමු. අපි එහෙනම් යමු අපේ website එක පැත්තට. right එතකොට මම මේ දැන් ඉන්නේ අපේ searchproducts.php කියන එක මම මෙතනදී URL එක clean කරගන්න. ඊට පස්සේ අපි මෙතනදී search කරගමු නිකන් නැති එකක් keyword එක. right search කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එනවා අපේ blank empty state එක no skill found කියලා මෙතනදී මේ SVG එක display කරගෙන try searching for a skill to get started කියලා වෙන්නනවා. ඒත් එක්කම මෙතනදී no result found කියලා පෙන්නනවා.
සහ මෙතන browse all කියලා පෙන්වන අපේ ඉස්සරහට යන්න ඒත් එක්කම මෙතන clear කියලා පෙන්වනද clear කියන එක click කරාම පස්සේ you see that මේකේ search products කියන එක refresh වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලුත් කරගන්න නැත්නම් අපි මේ URL එක get attachment ටික ඔක්කොම අයින් කරගෙන අපි fresh startup එකකට යනවා URL එකේ. එතනින් යාර ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අර watch list එකට දාලා part එක. ඒත් එක්කම මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ reviews count අපි මෙතනදී check කරගත්තා rating එක මෙතනදී rating එක 0 වගේ තිබ්බොත් අපි මෙතනදී අර new එකක් හැටියට අපි සලකව ගන්න මතක ඇති අපි design එකේදී. ඉතින් අපි ඒක වඩ බලා ගන්න පුළුවන් අපි new හැටියට අපි මෙතනදී product තුනක් තියෙනවා. ඒත් එක්කම මෙතනදී අර node මේ එක courses දෙකක් වඩ බලා ගන්න පුළුවන් rating එකත් එක්ක හදාගෙන ඒක new කියන එක නැතුව මෙතන count එකත් එක්කම rating එක අපි මෙතනදී පෙන්නලා තියෙනවා. ඉතින් pagination එක වඩ බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි තියෙන්නේ. first එක the second එක ඉඳගෙන අපි previous එක click කරොත් එහෙම කෙලිම previous එක නැත්නම් first එකට එනවා. ආයි second එකේ ඉඳගෙන කෙලිම අපි මෙතනදී first එක click කරොත් එහෙම first එකට එනවා. ආයි first එකේ ඉඳගෙන අපි next එක click කරොත් එහෙම second එකට යනවා. ඒත් එක්කම මෙතනදී ගත්තොත් එහෙම ආයි first එකේ ඉඳන් last එක click කරොත් එහෙම last එකට යනවා. ඉතින් ওই විදිහට තමයි searching part එක වෙන්නේ. ඉතින් මෙතනදී තියෙන keyword එක search කරලා ඔයගොල්ලෝ මතක ඇති. මේ විදිහට one skill found කියලා එනවා. එතකොට one skill found කිව්වම පස්සේ මෙතන skill කියලා තමයි එන්නේ. ඔයගොල්ලෝ මතකද අපි if එකත් through එක අපි check කරගෙන මේ skill කියන එක විතර display කරගෙන හදාගෙන තිබ්බා. ඉතින් අපි ආය කලින් වගේ div කියන search කරගමු නිකන් පොඩි part එකක්. එතකොට බලා ගන්න පුළුවන් two skills found for DEVE නැතයි keyword එක. එතකොට මෙතන ස්කිල් දෙකක් ඇවිල්ලා තිනවා. ඒකට අදාළ ඇවිල්ලා තිනවා. ඒත් එක්කම ගන්න මතකද අපි back end part එක කතා කරද්දි මේ product list එක list down වෙන විදිහට අපි මෙතනදී හදාගෙන තිබ්බා keyword එකත් එක්ක. ඉතින් ওই විදිහට තමයි අපි මේ user basic search part එක program කරගෙන තියෙන්නේ. සහ ඒ process එක සහ ඒකේ pagination එක මේ වෙනකොට අපි program කරගෙන තියෙන විදිහ කතා කරලා ඔයගොල්ලෝ මතකයි. අපි එහෙනම් අද වීඩියෝ එක ending එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් සියලු දෙනාටම thank කරනවා මේ වීඩියෝ එක බලවට. ඉතින් thank you all and have a nice day. Thank you all for watching this video.